අයිබෝවන් සුබ දවසක් සියලු දෙනාට. අපි අද ජීවිතේ වෙනස් කිරීම සම්බන්ධයෙන් ජීවිතේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අපේ තියෙන සමහර අඩුපාඩුකම් ඉවත් කරගෙන අලුත් වීමේ පොඩි මානසික මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක් ගැන පොඩි දැනුවත් කිරීමක් මේක මේ ජීවිතේ වෙනස් කරගන්න පැහැදිලි වෙනසක් කරගන්න පොඩි උපදෙස් මාලාවක් මේක දින 30ක වැඩසටහනක් මේ සම්බන්ධයෙන් තමයි අද දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි විවිධ කාරණා ඔස්සේ ඔබට වීඩියෝ මාලාවක් ගෙනාවා. මේ හැම කාරණයක්ම අපි කතා කරපු ප්‍රායෝගික බොහොම මේ මිනිසුන්ට අවශ්‍ය ඔබට අවශ්‍ය මාතෘකා තමයි අපි ගෙනාවේ. දැනුවත් වෙන්න අවශ්‍ය කාරණා අපි ගෙනාවේ. මේ සම්බන්ධයෙන් ඔබ සැහැණටපත් වෙනවා නම් අපේ මේ ව්‍යායාමයේ සම්බන්ධයෙන් අපිට පොඩි සහයෝගයක් විදිහට මේ අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අනිත් අයටත් ඔබගේ දැනුම ඔබ ලබාගත් දැනුම ලබා ගන්න අවස්ථාව සලසලා දෙන්න මේ වීඩියෝ share කරගන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා. අපි වීඩියෝ එකට යන්. එතකොට මේක මේ ලොකු පොරොන්දුවක් නෙමෙයි මේ වැඩේ. මේක new version එක අලුත් විදිහකට වෙන්න පොඩි දින 30ක සැලැස්මක්. මේක කරොත් නවරදවාම ප්‍රගතියක් අත් වෙනවා. ඒක 100%ක් විශ්වාසයි. එහෙම නැති බොරු ව්‍යාජ තොරතුරු ගේන්න සූදානම් නැහැ අපි කොහොමත්ම. මේක ඔබ වාකීමෙන් කරොත් මේක ඔබ හිතලා මේ වැඩේ කරොත් ඔබට ලොකු වර්ධනයක් ලබා ගන්න පුළුවන් ජීවිතේ. මේක මුල් දින 7 සතියේ මුල් දින 7 මනස නැවත සකස් කරන්න තමයි යොදාගන්නේ අපි මුල් දින 7. ඒකෙන් අපි උත්සාහ කරන්නේ මනස පිරිසිදු කරලා ධනාත්මක මානසික පරිසරයක් ඇති කරන්න තමයි මේ ආරම්භක දින 7 යොදාගෙන තියෙන්නේ අපි. මේක මනෝවිද්‍යාත්මක කාරණයක්. අපි මේකේ පළවෙනි දිනේ ඔබගේ ඉස්සරහා බලාපොරොත්තු වෙන ජීවිතේ ගැන නිහඬව ඉඳගෙන පළවෙනි දවසේදී නිහඬව ඉඳගෙන ඔබ අවුරුදු 5කින් අද ඉඳන් ඉදිරියට අවුරුදු 5කින් මොන වගේ ජීවිතයක්ද බලාපොරොත්තු වෙන්නේ, ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ, මොන වගේ කෙනෙක්ද වෙන්න උත්සාහ කරන්න කියලා ලියන්න ඕනේ. පළවෙනි එක තමයි ඔබ නිදහසේ නිහඬව වාඩිලා ඉඳලා මේ ගැන හිතලා උදාහරණයකට මගේ ව්‍යාපාරයක් මම අලුතෙන් පටන් ගන්නවා. එහෙම නැත්නම් මම සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙනවා. මම මොන හරි ඔබගේ අවුරුදු 5කින් ඔබ බලාපොරොත්තු වෙන කෙනා වෙන්න කරන්න ඕන ඔයාගේ උදහස් මේකේ ලියන්න ඕනේ. පළවෙනි දවසේදී මේක නොවරදවාම ලියන්න කියලා මම ඉල්ලා සිටිනවා. ලියන්න නොවරදවාම. ඊට පස්සේ දෙවැනි දවසේදී ඔබ හැබැයි අවංකවම මේක කරන්න ඕනේ. කරොත් තමයි මේක ප්‍රතිඵලය හම්බ වෙන්නේ. ඒ කියන්නේ මනසත් එක්ක මේ ගණදෙනු වෙන්න ඕනේ. බොරුවට උඩින් ගියලා හරියන්නේ නැහැ. ඒක ඔලුවට දාගෙන හිතලා, ඒකයි මම හිතලා නිහඬව හිතලා ඔලුවට අරගෙන තමයි ලියන්න ඕනේ. අනිත් එක නිකන් ව්‍යාජ කරුණු ඉලත් බෑ. ඔබ යන මාර්ගයේම ඉස්සරහා අවුරුදු 5ක් ලියන මැරෙන්න මේ වෙනස් මාර්ගයක පැනලා ලියන්න. දැන් ඔබ දැන්ට ව්‍යාපාරයක් කරන් යනවා එක්තරා දෙයක. ඒක හාත්පසින් වෙනස් දෙයක් ලියාගෙන ගියොත් ඒක හරියන්නේ නැහැ. ඔබ දැන් යන පාත් එකේ ලියවෙන්නේ කොහොමද ඔබට? ඒකින්ද ඒ පැත්තේ තමයි ලියන්න ඕනේ. ඊළඟට දෙවනි දවසේදී ඔබගේ ජීවිතෙන් අයින් කරන්න බාධා කරන ඔබගේ ජීවිතේ ඔබට බාධා කරපු පුරුදු සිතුවිලි පුද්ගලයන් ගැන අවංකවම ලියන්න ඕනේ කොලයක් කරන්. කවුද ඔබේ වර්ධනයට බාධා කරපු පුද්ගලයෝ කවුද? ඔබේ වර්ධනයකට ඔබේ පුරුදු මොනවද තිබිච්ච සහ සිතුවිලි මොනවද කියලා. උදාහරණයක් විදිහට නිතරම හෑන්ඩ් ෆෝන් එකේ ඉන්නෝ. ඒ වගේ ඒවා ලියන්න පුළුවන්. මේ වගේ ඔබ එහෙම කරන දේවල් තියෙනවා නම් ඒ සම්පූර්ණ විස්තරයක් ලියන්න ඕනේ දෙවෙනි දවසේ. මේක ලියන්න ඕනේ හිතත් එක්කම තමයි. මම කියන්නේ බොරුවට අපි ලිව්වොත් මේක හරියන්නේ නැහැ, සාර්ථක නැහැ. හිතලා ලියන්න ඕනේ. හොඳට කල්පනා කරලා හිතට අරගෙන මේ ලියන්න ඕන එකක්. ලියනකොටත් බොහොම වගකීමෙන් හොඳට
ඒක තදින් අරගෙන තමයි ලියන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි දිනය ස්තුති කරන ලයිස්තුවක් ඔබ ස්තුති කරන්න ඔබට ලැබිච්ච දේවල් වලට ස්තුති කරන ලයිස්තුවක් ලියන්න ඕනේ. කෘතඥතා ලයිස්තුවක් කියලා අපි ඒක නම් කරමු නිකන්. ඒ වගේ ලිස්ට් එකක් ලයිස්තුවක් ලියන්න ඕනේ. 3-4ක් ලොම ඇති ඒක. ස්තුති කරන්න හිතන්නකෝ ඔබ නිකන් උදාහරණ මේ මම කියනවා ලියලා හරියන්නේ උදාහරණයක් මම මේ කියන්නේ ඔබගේ හිතට එනවා ලියන්න ඕනේ. දැන් මම උදාහරණ කියනකොට මේ පැත්තට ඔළුව යනවා. හිතන්නකෝ මගේ දෙමව්පියන්ට කෘතඥ වෙනවා කියලා මාව මේ රටකට බිහි කළාට. ඒ වගේ මේ දේවල් 3-4ක් ලියන්න ඕනේ කෘතඥතා ලිස්ට් එක. ලයිස්තුව ලියන්න ඕනේ. ඔබ කෘතඥ වෙන්නේ ස්තුතිවන්ත වෙන මොන හරි දේවල් 3ක් 4ක් 5ක් 6ක් ඔබට හිතට එන ප්‍රමාණයක් ලියන්න ඕනේ. ඒකත් හිතත් එක්ක හරියට කරන්න ඕනේ. ඊළඟට 4 වෙනි දවසේ විනාඩි 10ක් විතර වාඩිලා නිශ්ශබ්දව ඉඳලා ඇස් වහගෙන හුස්ම ගන්න. හුස්ම පහත් කරන්න විනාඩි 10ක් 20ක් හුස්ම ගැන අවධානය යොමු කරලා හුස්ම ඉහළ පහළ අරගෙන හොඳට ඇස් දෙක වහගෙන ඊට පස්සේ හුස්ම අරගත්ත පස්සේ නිදහසේ සිතුවිලි එන්න ඉඩ දෙන්න. නිදහසේ සිතුවිලි එන්න සිතුවිලි එළියට එන්න හිතෙන්න ඉඩ දෙන්න. අරම විනාඩි 10ක් 15ක් 20ක් විතර අර හුස්ම ගැනීමේ අභ්‍යාසය කරලා පස්සේ ඊට පස්සේ පස්වෙනි දවසේදී අපි ඔබට කැමති ඔබට කැමති හොඳ පොතක් ඔබ කැමති හොඳ පොතක් ඒ කියන්නේ ඔබට යමක් උගන්වන පොතක් වෙන්න ඕන තේරුමක් නැති පොත් වැඩක් නැහැ. පොතක් මොන හරි ලිපියක හරි පොතක් හරි පිටු 5-10ක් කියවන්න ඕනේ. ඔබගේ ශේෂ්ත්‍රයට අදාළව ඔබට යන්න ඕන මුලින් කියපු කාරණාවට අදාළ වෙන ඔබ කැමති ඔබ හොඳ කරන දෙයටනේ. ඒ කැමති පොතක පිටු 5-10ක් ඔබට පුළුවන් නම් ඊට වඩා හරි ඔබ කියවන්න ඕන කැමති ඔබට ඔබගේ ජීවිතයට සම්බන්ධතාවයක් ඉස්සරහට ගෙනන පොතක් වෙන්න ඕනේ මේක. පිටු 5-10ක් කියවන්නේ නම් ඊළඟට 6 වෙනි දවස මෙයා මුල් දවසට යන්නේ ඔබගේ මනස සම්බන්ධයෙන්. ඊට පස්සේ 6 වෙනි දවස මොනවා හරි මේ ඔය ඕපදූප YouTube එකක් බලන්නේ ඕපදූපනේ ඒ වගේ වෙනුවට ඉගෙන ගන්න දෙයක් එහෙම නැත්නම් ආස්වාදජනක දෙයක් වීඩියෝවක් බලන්න ඕනේ. එක උදාහරණයක් අභිපේරණය වෙන දෙයක් මොන හරි කාගේ හරි සාර්ථක වෙච්ච පුද්ගලයෙක්ගේ ජීවිත කතාවක් එහෙම නැත්නම් වාර්තා චිත්‍රපටයක් හොඳ ඒ වගේ හොඳ දෙයක් ඒ කියන්නේ මනසට ගන්න ලැබෙන දෙයක් ගන්න පුළුවන් දෙයක් ගැන වීඩියෝ එකක් බලන්න ඕනේ. ඒක 6 වෙනි දවසේ. මේවා හැංගීමෙන් කරන්න ඕනේ හැබැයි. නිකන් ඔය වැඩක් කරන අතරේ ටුක් ගාලා දාලා මේ වීඩියෝ එක බලන් ඉඳලා අනිත් වෙලෙත් කර එහෙම මම කියන්නේ. මේක මං කිව්වේ ඔබට තමයි මේක සාර්ථක වෙන්නේ අසාර්ථක වෙන්නේ මේකේ ඔබගේ ක්‍රියාකාරීත්වය අනුව ඔබ පොල් ගස් හිටියොත් පොල් ගස් ලැබෙනවා තල් හිටියොත් තල් ලැබෙනවා. ඒ වගේ තමයි මේක. තමන් කරන දේ තමයි අනිත් පැත්තට එන්නේ. 7 වෙනි දිනය ඔබේ කාමරය ඊට පස්සේ ඔබේ මේසේ ඔෆිස් එකේ මේසේ ඒ වගේ දේවල් ඇඳුම් කබඩ් එක ඒ වගේ තියෙන අනවශ්‍ය දේවල් ඉවත් කරලා තියෙන දේවල් පිළිවෙලට තියාගන්න. 5S වක් කරනා වගේ ඔබගේ බෑග් එක, ඔබගේ පර්ස් එක, ෆෝන් එක ඒවත් අනවශ්‍ය ඒවා අයින් කරලා ඔබගේ මේසේ ඒවා කාමරය, ඔබේ ඔෆිස් එකේ මේසේ, ඔෆිස් එකේ ලිපි ගොනු වල තියෙන අනවශ්‍ය කාරණා ඒවා ඉවත් කරලා අවශ්‍ය නැති ලේඛන ඉවත් කරලා ඒවා පිරිසිදු කරලා පිළිවෙලට තියන්න ඕනේ. එතන 7 වෙනි දවසින් ඉවරයි. අපි දෙවෙනි සතිය ඊට පස්සේ පටන් ගන්නවා. මේ සතියේ අපි දැන් 8 වෙනි දවසේ ඉඳන් 20 වෙනි දවසේ ඉඳන් වෙනත් ක්‍රියාමාර්ගයක් අපි පටන් ගන්නවා. ඊට පස්සේ මේකේ 8 වෙනි දවසේදී අපි මීට මේ දැනට හැරෙනවට වඩා පැයකට කලින් අවදි වෙන්න උදේට සූදානම් වෙනවා අපි. ඒක කරන්න ඕනේ 8 වෙනි දවසේදී. පැයකට කලින් ඔබ නැගිටින්න ඕනේ. ඉලාම්මයක් තියලා හරි ඔබ පැයකට කලින් එදා ඉඳන් නැගිටින්න ඕනේ පැයකට. ඊට පස්සේ උදෑසන හිතන්නකෝ 7ට
අවදි වෙන වෙනසට 6ට අවදි වෙනවා. ඊට පස්සේ ඒ කාලය ජීවිතය සැලසුම් කරන්න අපි අද දවසේ මොනවද කරන්නේ, ඊට පස්සේ මොනවා හරි ඔය බුදුන් වදින එක හරි එහෙම නැත්නම් ඔය කියන්නේ සිත සම්බන්ධයෙන් දෙයක්, කියන්නේ නිකන් බුදුන් වදිනකොට නිකන් ගාථා කියලා බුදුන් වදින නෙමෙයි මම කියන්නේ. ඔය හිත දියුණු කරන දෙයක්, අභ්‍යාසයක් මොනවා හරි හිත දියුණු කරන බුදුන් වහන්සේ දේශනා කරපු හරි එහෙම නැත්නම් ඔබ කතෝලික නම් යාඥා කරනවා වගේ ඒ වගේ ඵලදායී දෙයක් කරන්න ඕනේ මේ පැයේ. ඊට පස්සේ 9 වෙනි දවසේ අපි එක අලුත් පුරුද්දක් 9 වෙනි දවසේ අලුත් පුරුද්දක් ඇති කරගන්න 9 වෙනි දවසේ ඉඳන්. හිතන්නකෝ අපි 9 වෙනි දවසේ ඉඳන් පොඩි සරල දෙයක් පටන් ගන්න ඕනේ අලුතෙන්. හිතන්නකෝ නැකිට්ටම වතුර වීදුරුවක්, පිරිසිදු වතුර වීදුරුවක් බොනවා. අපි මිනිත්තු 10ක් 15ක් ඇවිදිනවා. මේ වගේ මම උදාහරණයක් කිව්වේ 9 වෙනි දේ ඉඳන් ඒක පටන් ගන්න ඕනේ. නව දෙයක් ඔබ කැමති දෙයකට අදාළ වෙනව නැත්නම් අකමැති දෙයක් අපි කරොත් මේක අසාර්ථක වෙන එපා වෙනවා. ඉතින් ඔබ කැමති දෙයකට, ඵලදායී දෙයකට, ඔබේ ජීවිතය ඉස්සරහට යන දෙයකට, එහෙම දෙයකට සෞඛ්‍ය සම්පන්න වෙන දෙයකට මේ වැඩේ කරනවා. කියන්නේ මගේ වතුර වීදුරුවක් පොන්න පුළුවන්, මිනිත්තු 10ක් 15ක් ඇවිදින්න පුළුවන්. ඒක 9 වෙනි දවසේ. 10 වෙනි දවසේ ඔබට පුළුවන්, ඔබ කරන්න ඕනේ මේ වැඩේ කරන්න සාර්ථක නම් ඉස්සරහා මාස 3ක් ඉදිරි මාස 3 සඳහා පැහැදිලි ඉලක්ක 2ක් 3ක් වැඩි ලියන්න එපා. පැහැදිලි ඉලක්ක 2ක් හෝ 3ක් ලියන්න ඕනේ. මේ මං කියපු ටික ඔක්කොම ලියව පොතක ලියුවා. මේ පොත පැත්තකින් තියන්න. ඒ පොතම තියාගන්න. ඒ පොත වෙනවම තියාගන්න. කලදාසි කැලකල විසි කරාට පස්සේ මුලින්දන් කියපුවා ඊට පස්සේ ආයෙව මතක නැහැ. ඒකින්ද ඉදිරි මාස 3 පැහැදිලි ඉලක්ක 2 3 ලියන්න. උදාහරණයකට මං කියන්නම්. නිකන් අපි හිතනවා මම මහත කෙනෙක් නම් කිලෝ 3ක් අඩු කරගන්නවා. එහෙම නැත්නම් මම සේල්ස් මේ පාර මේ මාස 3 මෙහෙම වැඩි කරගන්න. එහෙම නැත්නම් මම මේ පොත් දෙකක් කියවනවා. ඒ මොනවා හරි ඔබගේ ජීවිතේ සාර්ථක වෙන පැත්තක ඒවා. ඒ කියන්නේ ඔබ යන පැත්ත, දැන් ඔබ යන ලයින් එකක් තියෙනවනේ. ඒ ලයින් එකේ පැත්තේ හොඳ දෙයක් තමයි මේකෙන් කරන්න ඕනේ. හාත්පසින් වෙනස් කරාම ජීවිතේ වෙනස් කරන්න මාන දැන් ඔබ උපදින්න කරගෙන අපි ඉවරක් තියෙනවනේ. මේ තියෙන එක වර්ෂන් එක අලුත් කරන්න අපිට ඕනේ. ඒතර ඒ හා සම්බන්ධම ඉලක්ක 2 3ක් වර්ධනය වෙන පැත්තට හදා ගන්න ඕනේ අපි. ඊට පස්සේ 11 වෙනි දවසේ ඉඳන් 13 වෙනි දවසේ වෙනකන් අපි අලුත් දෙයක් ඉගෙන ගන්න ලෑස්ති කර ගන්න ඕනේ. ඒ කියන්නේ හැම දවසකම හිතන්නකෝ විනාඩි 20ක් විතර මේකට ගන්නවා. අපි අරගෙන නිකන් උදාහරණ කියන්නේ මම හොඳින් කතා කරන්නේ කොහොමද ඉඳන්? අද ඉඳන් වෙනස් වෙන අලුතෙන් හිතන හොඳට වෙනස් වෙනදා කතා කරලා වෙනස් විදිහට කතා කරනවා අද ඉඳන්. ඒක පුහුණු වෙනවා මේ අලුත් දේ ඉගෙන ගන්නවා මේ විනාඩි 20 30 ඇතුළතදී හිතනවා. හැබැයි දවස් තමයි ඒ දවසේ ඉඳන් ඒක දවසේම ඒක ගත කරන ඒ විදිහට. අපි ඒ මිනිත්තු 30 ගත දේ අපි හිතන්නකෝ නායකත්වයේ ගන්න කොහොමද දවසේ මගේ කාර්යාලයේ එහෙම නැත්නම් මගේ සේල්ස් වැඩි කරන දවසේ කොහොමද මම මේ කරනවා. නා අලුත් දෙයක් ඉගෙන ගන්නවා මේක කරන්න. වෙනස් කර ගන්නවා. හිතන්නකෝ සේල්ස් කරන කතා කරන්න ඕනේ. මේ කතා කරනදී හොඳින් කතා කරන්නේ කොහොමද? මම උදාහරණයක් ඒ වගේ ඔබ හිතලා කරන්න ඕනේ ඒක. ඒක 11 වෙනි දවසේ ඉඳන් 13 වෙනි දවසේ ඕක ටික කරන්න ඕනේ. ඊට 14 වෙනි දවසේදී මොනවා හරි බය දෙයකට මුහුණ දෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔබ බය දෙයකට මුහුණ දෙන ඔබ නොකරපු දෙයකට. හිතන්නකෝ අලුත් කෙනෙක් එක්ක කවුරු අලුත්ම පුද්ගලයෙක් කතා කරනවා. දැන් සමහර අය බයයිනේ කතා කරන අලුත් කෙනෙක් තව කෙනෙක් ආශ්‍රය කරන අලුත් කෙනෙකුට ආශ්‍රය කරන බයයි වෙන ප්‍රශ්න ඇති වෙයිද ආරවා මේවා වෙයිද කියලා බයයි. ඒ කියන්නේ බියකට මුහුණ දෙන්න කියලා කියන්නේ ඒකයි නැතෝ බියක් වෙනව නෙමෙයි. අලුත් දෙයකට මුහුණ දෙන්න ඕනේ. එතකොට අපි අලුත්ම කෙනෙක් මේ දා කතා කරමු නැති අලුත්ම කෙනෙක් කතා කරනවා. දැන් ඔබ සමහරට එක ඇස්තනේ කතා නොකරන අය ඇති. අපි අලුත් කෙනෙක් කතා කරනවා. ඊට පස්සේ ඒ වගේ මොනවා හරි දෙයක් හිතලා ඔබ හිතන්න ඔබගේ ජීවිතයට අදාළ වෙන දෙයක් අලුත් හිතන්නකෝ දැන් සේල්ස් කරන කෙනෙක් අලුත්ම කෙනෙකුට කතා කරන සේල්ස් එක කරන්න. අපි අර මේ කඩේට යන්නේ ඒ කඩේ අවුල් ඒත් ඒ අනුස්සය එක්ක බෑ මේව කරන්න. අපි කියලා කතා කරනවා එයාත් එක්ක. ඒ වගේ දෙයක්. 14 දවසේ ඒක කරා. ඊට පස්සේ 15 වෙනි දවසේ ඉඳන් 20 දවස් වෙනකන්
හැමදාම රැයට ඔබගේ ප්‍රගතිය ඔබගේ ප්‍රගතිය නිරීක්ෂණය කරනවා මේ පාර්ශ්ව දවසේ ඉඳන් 20 වෙනි දවස් වෙනකන්. ඒ කියන්නේ මගේ මේ තාක් මං කියව ප්ලෑන් එකේ වර්ධනය වෙන්න මේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න අද දවසේ මොනවද මං කළේ? අද දවසේ හරි මේ ටිකේ හරි කරපු දේවල් මොනවද කියලා රාත්‍රී හැමදාම මේ දවස් පහේ ලියන්න. උදාහරණයකට දැන් හිතන්නකෝ සෞඛ්‍ය සම්පන්න කැමති කෙනෙක් මම ටිකක් වයසට කෙනෙක් අපි හිතමු මේ කළා කියලා. එයා හිතනවා විනාඩි 20ක් ඇවිදින්න ගියා මගේ. ඊට පස්සේ මේ මම නරක කෑම අද ගත්තේ නැහැ. මම ඒකෝය මේ કૃතිම කෑම ගත්තේ නැහැ. ඊට පස්සේ ඒව ලියන්න පුළුවන්. ඊට පස්සේ මම විනාඩි 10ක් 15ක් පොතක් කියවි. විනාඩි 20ක් පොතක් කියවි. මේ වගේ මේ දවස් 5 15 ඉඳන් 20 වෙනකන් ලියන්න ඕන. ඊට පස්සේ අපි යන 3 වෙනි සතියේට. ඒ කියන්නේ 21 වෙනි දවස. 21 වෙනි දවස් ඉඳන් 30 දවස් වෙනකන් අපි මෙන්න මේ ප්ලෑන් එක කරනවා. මේක ප්ලෑන් එකක්. මේ ප්ලෑන් එක 21 වෙනි දවසේ කාට හරි කෙනෙකුට අර මං කිව්වා වගේ කතා නොකළ කෙනෙක් නෑදෑයෙක් හිතමිතුරෙක් තව කෙනෙක් මේ හිතමිතුරෙක් නැවත සම්බන්ධ කරගන්නවා. උදාහරණයක් විදිහට මේ අපි එකපාරට එයාත් කතා කරලා කොහොමද දැන් ඔයාට මේ දවස්වල කොහොමද කියලා අලුත් ඥාතියෙක් මෙච්චර කාල කතා නොකර මිතුරෙක් ටික කාලයෙන් කතා කරන අර ඉස්සෙල්ලා කතා කරේ බේජනක දෙයක් ගැන කවදාවත් ආශ්‍රය නොකර මේ ආශ්‍රය කළා කාලයෙන් කතා කරව නැති කෙනෙකුට අපි ආශ්‍රය කළා වෙලස්සන නැත්නම් කතා කරන්නේ කාලයක ඥාතියෙක් හිත මිතුරෙක් කාර්යයක් කතා කරලා එයාත් එක්ක කතා කරනවා කොහොමද කියලා. ඊට පස්සේ මම මේ කියන්නේ 21 ඉඳන් 30 දවස් ටික කරන විදිය. ඊට පස්සේ 22 23 දවස් දෙක අපි කාටරි උදව් කරන්න එහෙම නැත්නම් කරුණාවන්ත ක්‍රියාව මොහොනේ කරන්න යොදා ගන්න ඕනේ. ඒ කියන්නේ කාට හරි කණ්ඩ නැති කෙනෙකුට අසල්වැසියෙකුට කෑම බීම හයන් කන්න බඩු ටිකක් කරන් දෙන එක මොකක් හරි කවුරු හරි ඔබගේ කාර්යාලය කෙනෙක් මානසික වටන මේවා දිරිමත් කරන එකක් මොකක් හරි එහෙම නැත්නම් කාට හරි පරිත්‍යාග කරන එකක් මේ වගේ දෙයක් අපි ඒ දවස් දෙකේ කරන්න ඕන 22 23 දවස් දෙක. ඊට පස්සේ 24 වෙනි දවස ඔබ ගැඹුරු කල්පනාවක යෙදෙන්න ඕනේ මම ජීවත් වෙන්නේ ඇයි? මේක හරියට මං කිව්වේ හරියට කරොත් ලොකු වෙනසක් ඔබෙන් බලාපොරොත්තු වෙනවා 100%ක් විශ්වාසයි මේක. මම ජීවත් වෙන්නේ ඇයි? මගේ ජීවිතයේ අරමුණ මොකද්ද? කියලා හොඳට කල්පනා කරන්න ඕනේ. හොඳට කල්පනා කරන්න 24 වෙනි දවසට. මේක හොඳට කල්පනා කරන්න රාත්‍රියට වගේ නම් හොඳයි කල්පනා කරන්න. හොඳට කල්පනා කරන්න මම ජීවත් වෙන්නේ ඇයි කියන එකයි මගේ ජීවිතයේ අරමුණ මොකද්ද කියන එකයි. ඊට පස්සේ 25 වෙනි දිනේ මේක ලියන්න. අර පෙරදෙන කල්පනා කරපු එක ලියන්න. මගේ ජීවිතේ මම ජීවත් වෙන්නේ ඇයි කියලායි මගේ ජීවිතේ අරමුණ මොකද්ද කියන එකයි. අපි 24 කල්පනා කරා දවස ගැඹුරින් කල්පනා කරන්න ඕනේ විශේෂයෙන්. මේ ඊට පස්සේ 25 දවසේ මේක ලියනවා. අරමුණ ඒ කියන්නේ අරමුණ වචන වලට පෙරලනවා ජීවිතයේ අරමුණ. ඊට පස්සේ 26 28 දින දෙක අලුතෙන් යමක් නිර්මාණය කරන්න අපි යොදා ගන්නවා. උදාහරණයක් විදිහට අලුත් ලස්සන මෙච්චර කල ඇඳපු නැති විලාසිතාව කඳිනවා අපි. අලුත් හිතන්නකො උදාහරණයක් මේ කියන අලුත් කවියක් ලියනවා. එහෙම නැත්නම් අලුත් සැලැස්මක් ප්ලෑන් එකක් අඳිනවා අපි ප්ලෑන් එකක් හදනවා අපි අපේ සේල්ස් පැත්ත හිතන්නකො එහෙම කෙනෙක්. ඒක නැත්නම් උයන පිහින ගෙදර ගෘහණියක් නම් අලුත් අපි කෑම හදන්නේ කොහොමද? අලුත් කෑම ප්ලෑන් එකක්. ඊට පස්සේ කියන අද ඉඳන් කොහොමද අපි වෙනස් කරනවා අපේ ගෙදර උයන එක. වෙනස් මේ විදිහට අපි කියලා. ඒ වගේ යමකට යෙදෙනවා. 26 28 දින දෙක. ඊට පස්සේ ඊළඟ මේ දවස 29 වෙනි දවස. මේ 29 දවස අපිට වැදගත් දවසක්. මේ දවසේදී
ඔබ මේ මාසේ කරපු දේවල් ටික දැන් මේ මම කියපු ප්ලෑන් එක කරපු ටික කාට හරි කියන්න. ඒ ගැන කියලා ඔබ ආඩම්බරයෙන් කියන්න. ඔබ දැන් වෙනස් වෙච්ච දේ කතා කරන්න. උදාහරණයක් විදිහට ඔබගේ ගෙදර හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් නම් මහත්තයට කියන්න පුළුවන්. නෝනට කියන්න පුළුවන් මේ මාසේ මේ මානසිකත්වය වෙනස් කරපු හැටි, අලුත් පුරුදු ආරම්භ කරපු හැටි, මගේ වර්ධනය සම්බන්ධයෙන් කෙනෙකුට කියන්න පුළුවන්. ඊට පස්සේ ඒ 29 වෙනි දවසේ ඒක බොල බැරරුම කියන්න මම වචන දෙතුනේ කිව්වට මේක බැරරුම කරන්න ඕනේ වැඩි. ඒ කියන්නේ ඔබ දැන් හිතලා ඔබ මෙච්චර දවස් 29ක් කරපු දේවල් ටික හිතලා වෙනස් දේවල් කරේ ගොඩක් අපි. ඒ ගැන ආඩම්බරයෙන්, ඒ කියන්නේ ආඩම්බර වෙන්න පුළුවන් ඔබේ හරි පැත්තේ දෙයක් හරියට කරොත්නේ. ඒක හරියට කරා නම් ආඩම්බර වෙන්න පුළුවන්. ඒක ඒ වෙනස් වෙච්ච මානසික වෙනස් වෙච්ච විදිය තව කෙනෙකුට කියලා ඒ කියන්නේ සතුටු වෙන්න, ඒ කියන්නේ කතා කරන්න මෙහෙම මාසයක් මං කළා මෙහෙම කියලා. ඊට පස්සේ 30 වෙනි දවස අවසාන දවස ඔබ මීට වසර කිහිපයකට පස්සේ අද ඉඳන් වසර කිහිපයකට පස්සේ ඔබගේ අනාගතේ ලියන ලිපියක්, ඒ කියන්නේ අනාගතයේදී ඔබ ලියන ලිපියක් මේ අද ලියන. මීට අවුරුදු 4කට අවුරුද්දකට හරි දෙකකට හරි පස්සේ ලියන ලිපියක්. එදා ඉන්න තත්වය අද ලිපියක් ලියනවා. ඒ කියන්නේ තේරෙනවද මම කියන එක? එදාට ලියන අද ලිව්වට මේක ඒ ලියන අද ඉන්න තත්වය අද ලිව්වම අද එකක්. අපි අවුරුදු දෙකකින් මේ තත්ත්වෙ තිබෙන ඉන්නේ එදා ලියන එකක් ලියනවා අද. අපේ ප්ලෑන් එකේ විදිහට අපි අර කතාවත් ප්ලෑන් තියන්නේ අපි හිතපු විදිහට ලියනවා. ඒක තමයි අන්තිම දේ. ඊට පස්සේ මේ දවස් 30 ඇතුළත මේ ටික හරියට කරොත් ඔබගේ මානසිකත්වයේ මනසේ ලොකු බීජයක් පැල කරලා තියෙන දැන්. ඔබට නොතේරුණාට ලොකු බීජයක් පැල කරලා තියෙන. මේක දිගින් දිගට කරගෙන යන්න. දිගින් දිගට ඔය ප්ලෑන් එක කරනවා. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් ඔබ ප්ලෑන් එකක් හදාගත්තා, මාස 3කට හදාගත්තා, අවුරුදු 5කට හදාගත්තා. වෙන්න කැමති මේ ප්ලෑන් එක ඉස්සරහට ඔහොම අරන් යන්න. ඒ ප්ලෑන් එක අරන් යන්න. ඒකෙන් ලොකු වෙනසක් මේ දවස් 30ට මෙහෙම කරලා ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක 100%ක් මේ ගැන විශ්වාසයි. මේක කරලා බලන්න මම කියනවට මේ ගැන ඔබට අවධානය මේ ඔබට ලොකු මඟ පෙන්වීමක් ලැබෙයි. මේක කරලා බලන්න. එහෙනම් සියලු දෙනාටම සුවපතනවා මේක කරන්න ලැබෙන්න, සාර්ථක කරගන්න, ජීවිතය හදාගන්න පුළුවන් වෙන්න කියලා. එහෙමනම් අවසානට තරත් කියලා තියෙන්නේ අපේ මේ වීඩියෝ channel එක පුළුවන් නම් subscribe කරන්න. මේ දැනුම අනිතර බෙදා ගන්න උත්සාහ කරන්න. ගොඩාක් ස්තුතියි මේකට සවන් දුන්නට. මේක නොවරදවාම ඔබ කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. කළා ඔබට දැනෙන දෙයක් පුළුවන් නම් මට කමෙන්ට් එකක් දාන්න දැනගන්න. මම මේක කරලා තියෙනවා. මම කරලා සාර්ථක වෙච්ච ඉඳ මම මේ කියන්නේ. ඔබ කළා මට පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න මේක ඔබට සාර්ථක වුණාද නැද්ද කියලා. එහෙනම් ගොඩාක් ස්තුතියි ඔබ සියලුම දෙනාට.